ආයිබෝවන් මමද කියලා දෙන්න යන්නේ කොහොමද කස්ටමයිස් සේල්ස් ස්ක්‍රීන් ෆීචර් එක යූස් කරන්න කියලා. ඉතින් මේ ෆීචර් එක හරහා ඔයාලට පුළුවන් ෆාස්ට් මූවිං ප්‍රොඩක්ට්ස් එහෙම නැත්නම් ගොඩක් සේල් වෙන ප්‍රොඩක්ට්ස් එකතු කරලා කස්ටම් පේජ් එකක් හදාගන්න. ඉතින් මේ හරහා ඔයාලට පුළුවන් වගේ කාලය ගොඩක් ඉතුරු කරගන්නත් කස්ටමර්ට හොඳ කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්න. එහෙනම් අපි වීඩියෝවට යමු. සෙල්ම පොයින්ට් ඔෆ් සේල් එකේ මේන් ස්ක්‍රීන් ටයිප් දෙකක් තියෙනවා. මෙතන ලෙෆ්ට් සයිඩ් එකේ page 1 කියලා තියෙන්නේ ඔයාලට අවශ්‍ය ආකාරයට කස්ටමයිස් කරගන්න පුළුවන් සේල් ස්ක්‍රීන් එකට. ඒ වගේම රයිට් සයිඩ් එකේ තියෙන්නේ ඩිෆෝල්ට් ස්ක්‍රීන් එක. මේක ඔයාලට කස්ටමයිස් කරන්න හැකියාවක් නැහැ. එහෙනම් අපි බලමු කොහොමද මේ page 1 එකට එහෙම නැත්නම් කස්ටම් page එකට ප්‍රොඩක්ට් ඇඩ් කරගන්නේ කියලා. page 1 එක ක්ලික් කරන්න. දැන් මේ grid එකේ ඕනම තැනක් ටැප් කරගෙන ඉන්න ඕනේ ප්ලස් අයිකන් එක අපිය වෙනකම්. ඉතින් මේ ප්ලස් අයිකන් එක ටැප් කරලා ඔයාලට අවශ්‍ය ප්‍රොඩක්ට්ස් ටික කස්ටම් පේජ් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට එක පේජ් එකකට මේ වගේ ප්‍රොඩක්ට්ස් 20ක් ඇතුළත් කරගන්න පුළුවන්. ඒ වගේම එකම අයිටම් එක පේජ් කිහිපයක තියාගන්නත් ඔයාලට මේ මගින් පුළුවන්. ඔයාලට මේ ප්‍රොඩක්ට්ස් ටික ඕගනයිස් කරගන්න පුළුවන් ෆාස්ට් මූවිංగ్ අයිටම්ස් වලින් සහ ස්පෙෂල් ඔෆර් ප්‍රොඩක්ට්ස් වලින්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් බ්‍රේක්ෆාස්ට්, ලන්ච්, ඩිනර් වගේ කස්ටම් පේජ් යූස් කරන්න. ඔයා ඇඩ් කරගත්ත ප්‍රොඩක්ට්ස් රිමූව් බටන් එක ටැප් කරලා ඉවත් කරගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද page manage කරගන්න කියලා. ඔයාලට පුළුවන් අලුත් page එකක් add කරගන්න add page button click කරලා. ඔයාලට මේ වගේ custom pages 6ක් add කරගන්න පුළුවන්. page එකේ right side එකේ තියෙන arrow icon එකෙන් ඔයාලට පුළුවන් මේ page එක manage කරගන්න. rename button එක tap කරලා ඔයාලට පුළුවන් page එක rename කරගන්න. ඒ වගේම ඔයාලට මේ drop down menu එකෙන් පුළුවන් page එක වමට සහ දකුණට move කරගන්න. ඒ වගේම delete button එක tap කරලා ඔයාලට පුළුවන් page එකක් delete කරගන්න. ඒ වගේම වැදගත්ම දේ තමයි ඔයා products වල හෝ page වල change එකක් කරාට පස්සේ save කරගන්න නම් done button එක click කරන්න ඕනේ. ඒ වගේම මේ feature එක available වෙන්නේ landscape mode එකේදී විතරයි. එහෙනම් අපි තවත් අලුත් feature එකකින් හමු වෙමු.